සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. ලියාෂා ප්ලාන් නර්සරි විදින් ඔයාලට අද මම වෙනස්ම වීඩියෝ එකක් අරන් ආවා. හැමදාම මල්ම ගැන කියලා දෙන මම හිතුවා මම කරන පුංචි දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක තමයි මනි චැලෙන්ජ්. හරිද? ඉතින් මේ පෙට්ටියේ අපිට මාස 3ක වගේ පුංචි කාලයකදී ලක්ෂයක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම කොහොමද ඔයාලට කරලා දෙන්නේ කියලා හිතුවා. මම මේක වේලාසනින් කරා. ඒ වුණාට මට හිත කියනවා හැම නිතරම මම මේ කරපු දේ මගේ යාළුවන්ටත් කරන්න කියලා දෙන්න කියන එක හින්දා තමයි මම ඔයාලට අද මේක කියලා දෙන්න ආවේ කොහොමද කරන්නේ කියලා. ඉතින් යාළුවනේ මේකට අවශ්‍ය වෙන්නේ පොඩි පෙට්ටියක් හෝ කැටයක්. හාඳ ඒකල්ලා ඒක ගන්න සල්ලි ගන්න බැරි වෙන්නේ මේ විදිහට හොඳට රැප් කරලා කැලෙන්ඩර් කොලයකින් හරි කමන්නේ මොකක් හරි කොලයකින් ඒ පෙට්ටිය හොඳට මේ විදිහට ආවරණය කරගන්න. හරිද? ඊට පස්සේ යාළුවනේ මේ විදිහට චූටි විවෘත කිරීමක් කරන්න. මොකද සල්ලි දාන්න එපා අපිට. ඒකල්ලා ඔයාලා හදන්න පහළ පැත්තට කොටු 10යි හරස් පැත්තට කොටු 10යි. හරිද? ඒකල්ල ඒක මේ විදිහට කොටු හදාගෙන ඒ කොටු මාක් කරගන්න. මාක් කරගෙන ඉවරලා එකේ ඉඳලා 100ට ලියන්න. පේනවනේ ඔයාලට? එකේ ඉඳලා 100ට ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ 20ෙන් තමයි පටන් ගන්නෙ. පුංචි රුපියල් 20කින් තමයි අපි මේක පටන් ගන්නෙ. ඉස්සෙල්ලාම අංක 1 කොටුවේ 20 ලියලා 2 කොටුවේ 20ට තව 20ක් එකතු කරාම 40යි. එතකොට 40ට තව 20ක් එකතු කරාම 60යි. ඒ විදිහට 20 ගුණාකාර වලින් තමයි මේක යන්නේ. අන්තිමට ඉවර වෙන්නේ යාළුවනේ රුපියල් 2000න්. ඉතින් ඔයාලට දවසේ කීයක් හරි ඉතුරු වෙනවා නම් ඒ ඉතුරු වෙන ගාන මේකට දාලා අද ඔයා හිතන්නකෝ ඔයා අතේ රුපියල් 20ක් තියෙනවා කියලා. ඒ රුපියල් 20 මේකට දාලා 20 කොටුව කපන්න. ඉතින් මේක කොටුව කපනකොට ආසාව වැඩි වෙනවා. එතකොට සල්ලි ඉතුරු කරන්න ඕනේ කියලා හිතන එක කොටු කපන්න තියෙන ආසාවත් එක්ක වැඩි වෙලා අපි දන්නේම නැතුව මාස 3ක් යනකොට මේකේ කොටු ටික පිරීලා අපේ අතට ලක්ෂයක් එනවා. ඉතින් ඒ ලක්ෂයෙන් ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. මොකද අද තියෙන තත්ත්වෙත් එක්ක ඇත්තටම සල්ලි කියන දේ අපිට වටිනවනේ යාළුවනේ. ඉතින් ඉතුරු කරගන්න බැරි අපිට මේ විදිහේ චැලෙන්ජ් එකක් කියන්නේ ඇත්තටම හරි වටිනව නේද? ඉතින් දැනට මට කීපයක් මම සල්ලි දාලා එකතු කරලා තියෙනවා. ඉතින් මට ඕනේ මේක මාස 3ක් යන්න කලින් පුළුවන් නම් ඉක්මනට කොටු ටික කපලා ඉවරයක් කරන්න. ඉතින් ඒ දවසේ එන්නේ කවදද කියලා බලමු. ඒ දවසේ එන දවසට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මම මේක ඉතුරු කරානේ කියන එක. ඉතින් මම ඔයාලට හිතනවා ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙන්නේ නැති කියලා. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon ඔබලා තියාගන්න. මේ විදිහේ පුංචි ලස්සන වීඩියෝ වලට මම දාන්නම්. ඉතින් පරිස්සමෙන් ඉන්න කට්ටිය ගිහින් එන්නම්. බුදු සරණයි. ජය වේවා.